උසස් පෙළ විභාගයේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂයයේදී උසස් පෙළ විභාගයට අහන තවත් වැදගත් පාඩමක් තමයි සංනිවේදන ආකෘති කියන්නේ. ඉතින් මේ පාඩමත් මම ඔයාලට මුලින් ඉඳන් සරලව ගැඹුරටම කියලා දෙන්න අදත් සූදානම්. ඉතින් පාඩමට යන්න කලින් සංනිවේදන ආකෘතියක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් අපි බලමු. සංනිවේදන ආකෘතියක් කියන්නේ සංනිවේදන ක්‍රියාවලිය පිළිබඳව අපට හඳුනා ගන්න පුළුවන් විද්වතුන් විසින් ඉදිරිපත් කරපු සංනිවේදන ක්‍රියාවලියක්. එතකොට මේ සංනිවේදන ආකෘති ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි රේඛීය ආකෘති. මේ රේඛීය ආකෘති වල වෙන්නේ එක් පාර්ශවයක ඉඳන් තවත් පාර්ශවයකට විතරයි තොරතුරු ගලා යන්නේ. උදාහරණයක් විදිහට සංනිවේදකයාගෙන් ඉඳන් ග්‍රාහකයාට විතරයි තොරතුරු ගලා යන්නේ. ඊළඟ ආකෘති වර්ගය තමයි රේඛීය නොවන නැත්නම් චක්‍රීය ආකෘති කියලා කියනවා. මේ චක්‍රීය ආකෘති වල වෙන්නේ සංනිවේදකයා විසින් ග්‍රාහකයාට සංදේශයක් ලබා දුන් පසු ග්‍රාහකයා විසින් නැවතත් සංනිවේදකයාට සංදේශයක් ලබා දෙන එක තමයි මේ චක්‍රීය ආකෘති වලින් හඳුන්වලා දීලා තියෙන්නේ. සංනිවේදන ක්‍රියාවලියක් සාර්ථක කරගන්න අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ රේඛීය නොවන චක්‍රීය ආකෘති තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ සංනිවේදන ආකෘති මගින් සංනිවේදන ක්‍රියාවලියේ විද්‍යමාන වන දේ සාරාංශ කර දැක්වීමටත් තොරතුරු ගලා යාම පෙන්වීමටත් සංනිවේදකයා හා ග්‍රාහකයාගේ ස්වරූපයේ දක්ෂතා පෙන්වීමටත් මාධ්‍ය ක්‍රියාවලියේ සිදුවන ආකාරයත් ඒ වගේම සංනිවේදන ස්වභාවය අවශ්‍යතාවය අවස්ථාවාදී හඳුනා ගැනීමටත් අපිට මේ සංනිවේදන ආකෘතියක් අපිට උසස් පෙළ විෂය නිර්දේශය ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් සංනිවේදන ආකෘති 4ක් පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙනවා. ඒකෙන් 3ක් රේඛීය ආකෘති, එකක් විතරක් චක්‍රීය ආකෘතියක් පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙනවා. රේඛීය ආකෘති 3 ගත්තොත් ඇරිස්ටෝටල් ආකෘතියයි, හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතියයි, ෂැනන් සහ වීවර් ආකෘතිය වැදගත් වෙනවා. ඊළඟට රේඛීය නොවන චක්‍රීය ආකෘතිය විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ රාම් ඔස්ගුඩ් ආකෘතිය. ඉතින් මේ ආකෘති 4 පිළිබඳව වෙන වෙනම ඉගෙන ගමු. අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි ආකෘතිය තමයි ඇරිස්ටෝටල් ආකෘතිය. මේක ඉදිරිපත් කරන්නේ ග්‍රීසියේ ප්‍රකට දාර්ශනිකයෙක් වූ ඇරිස්ටෝටල් කියන පඬිවරයයි. මෙයා කතාවක් ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. ඒකේ පළවෙනි මූලිකාංගය වෙන්නේ කතිකයා, දෙවෙනි මූලිකාංගය කතාව, තුන්වෙනි මූලිකාංගය ග්‍රාහකයෝ විදිහටත්, හතරවෙනි මූලිකාංගය බලපෑම විදිහටත් ඒකෙන් පිටත තියෙනවා අවස්ථාවක් කියලා. පළවෙනි ආකෘතිය බලන්න හොඳට. ඉතින් මේක පිළිබඳව මේක මතක තියාගන්න ඕනේ. මේක අඳින්නත් හුරු වෙලා තිබ්බොත් ගොඩක් වැදගත් වෙනවා උසස් පෙළ විභාගයේදී ලොකු ලකුණක් ගන්න. ඉතින් මේ ආකෘතියේ මූලිකාංග ගත්තට පස්සේ පළවෙනි කෙනා කතිකයා. කතිකයා විදිහට අපි ගන්නේ සංනිවේදකයා. කතා විදිහට ගන්න අපි සංදේශය. ඊළඟට ග්‍රාහකයෝ කියලා ගන්න අපි සාමාන්‍ය සංනිවේදන ක්‍රියාවලියකදී අපිට වැදගත් වෙන ග්‍රාහක කණ්ඩායමක්. බලපෑමක් කියන්නේ මේ සංදේශයක් තුලින් ග්‍රාහකයාගේ සිතේ ඇතිවන ආකල්පමය හෝ චර්යාත්මක වෙනසක් අපි බලපෑමක් විදිහට ගන්නවා. මේ ඇරිස්ටෝටල් ආකෘතිය ගත්තට පස්සේ මේ ඇරිස්ටෝටල් ආකෘතිය අඳින්නයි අපි ඒකේ මූලිකාංග පිළිබඳ අවබෝධයක් ගන්නයි මේ ආකෘතියේ විශේෂතා ගැන සාමාන්‍ය විදිහට ඉගෙන ගත්තා නම් හොඳටම ඇති. මේ විශේෂතා වලින් 4ක් මතක තියාගත්තොත් හොඳටම ඇති. මේ ආකෘතියේ විශේෂතා ගොඩක් තියෙනවා. මොනවාද? මූලිකාංග 5ක් පිළිබඳව විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඊළඟට මේ ආකෘතිය මං කිව්වා ඒකමාර්ගික ආකෘතියයි. එක් පැත්තකට විතරයි සංදේශ ගලා යන්නේ. ඊළඟට ප්‍රතිචාර ප්‍රතිපෝෂණය පිළිබඳව සඳහන් නොවිලා තියෙනවා. ඊළඟට පුතේ මේක වැදගත්ම දේ තමයි නූතන සංනිවේදන ක්‍රියාවලිය විග්‍රහ කිරීමට නැත්නම් අපිට නූතන සංනිවේදන ක්‍රියාවලිය සිදුවන්නේ මෙහෙමයි කියලා හඳුනා ගන්න අපිට මේ ආකෘතිය වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් මේ ආකෘතිය 4ක් විශේෂතා 4ක් මතක තියාගන්න. මේ ටික කටපාඩම් කරගත්තොත් ඔයාලට ඇරිස්ටෝටල් ආකෘතිය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඊළඟට අපි බලමු හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතිය. හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතිය ඉදිරිපත් කරන්නේ ඇමරිකානු ජාතික දේශපාලන මහාචාර්යවරයෙක් වූ හැරල්ඩ් ඩී ලැස්වෙල් විසින්
1948 දී තමයි මේ හැරල්ඩ් ඩී ලැස්සෙල්ලා ආකෘතිය ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ආකෘතියේත් මූලිකාංග 5ක් පිළිබඳව අවධානය යොමු කරනවා. අපි බලමු දැන් හැරල්ඩ් ඩී ලැස්සෙල්ලා ආකෘතිය කොයි වගේ එකක්ද කියලා. ඔය උඩම තියෙන ආකෘතිය තමයි හැරල්ඩ් ඩී ලැස්සෙල්ලා ආකෘතිය. මොකද්ද මේ හැරල්ඩ් ඩී ලැස්සෙල්ලා ආකෘතියෙන් කියන්නේ? මුලින්ම ඉන්නවා කවුද කියලා කියනවා. ඊළඟට කුමක් කියයිද කියලා කියනවා. ඊළඟට කුමන නාලියක්ද, කාහටද, කුමන බලපෑමක් සඳහාද කියලා තියෙනවා. ඉතින් කවුද කියන කෙනා තමයි මේකෙදි අපි සංනිවේදකයා කියන විදිහ සංනිවේදකයා කියලා අඳුරගන්නේ. කුමක් කියයිද කියන එක තමයි අපි සංදේශය කියලා අඳුරගන්නේ. ඊළඟට කුමන නාලියක්ද කියන්නේ පුතේ අපි සංනිවේදනයේ සංදේශය සංනිවේදකයා විසින් ලබා දෙන සංදේශය ග්‍රාහකයාට ලබා දෙන්නේ කුමන මාධ්‍යයක්ද කියන එක තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. ඊළඟට කාහටද කියන්නේ මෙතනදී ග්‍රාහකයාට. ඊළඟට බලපෑම කියන්නේ මං කියලා දුන්න මුලින්ම යම් කිසි සංදේශයක් මගින් යමෙකු සිතන පතන ආකාරය වෙනස් වීමක් කිරීමට සමත් වෙනනම් එය බලපෑමක් කියලා දුන්නා. ඊළඟට මේ ආකෘතියේ විශේෂතාවක් පිළිබඳව අපි අවධානය යොමු කරොත් මේ ආකෘතිය මං කිව්වා රේඛීය ආකෘතියක් කියලා. මේකේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණය පිළිබඳව අඩංගු වෙන්නේ නැහැ. ඊළඟට සංනිවේදන ක්‍රියාවලියේදී සිදුවන බලපෑම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඊළඟට මේකත් නූතන සංනිවේදන ක්‍රියාවලිය විග්‍රහ කිරීමට තරම් අපට ප්‍රමාණවත් නොවන එකක්. ඉතින් මේ ටික හැරල්ඩ් ඩී ලැස්සෙල්ලා ආකෘතියෙන් ඉගෙන ගත්තොත් හැරල්ඩ් ඩී ලැස්සෙල්ලා ආකෘතියත් ගොඩ දා ගන්නවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මේ ආකෘතිය අඳින්නයි කටපාඩම් කරගත්තොත් අපිට ලොකු ලකුණකට යන්න පුළුවන්. අපි යමු ඊළඟ ආකෘතිය වෙච්ච අපේ ෂැනන් සහ වීවර් ආකෘතිය කියන්නේ කොයි වගේ එකක්ද කියලා බලන්න. ඇමරිකාවේ ගණිතඥයෝ දෙන්නෙක් වෙච්චි ක්ලොඩ් ෂැනන් සහ වොරන් වීවර් කියන දෙන්නා 1949 දී මේ ෂැනන් සහ වීවර් ආකෘතිය ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ ෂැනන් සහ වීවර් ආකෘතියේ මූලිකාංග 5ක් තියෙනවා. මූලිකාංග 5 ගත්තොත් තොරතුරු මූලාශ්‍ර, ඊළඟට සම්ප්‍රේෂණාගාරය, ග්‍රාහකයා, සංදේශ අන්තය, ඊළඟට බාධක. පුතේ මේ ෂැනන් සහ වීවර් ආකෘතිය ඉදිරිපත් කරද්දී අපිට විශේෂ මූලිකාංගයක් ගැන අවධානය යොමු කරන්න තියෙනවා. ඒ තමයි සංනිවේදන ක්‍රියාවලියේදී වැදගත් වෙච්ච මූලිකාංගයක් වන බාධක පිළිබඳව මුල්වරට අවධානය යොමු කරලා තියෙන්නේ මේ ෂැනන් සහ වීවර් ආකෘතිය. එහෙනම් මේ ෂැනන් සහ වීවර් ආකෘතිය අඳින්නත් මේ ආකෘතියේ තියෙන මූලිකාංග මතක තියාගන්නත් ඔයාලා අනිවාර්යයෙන්ම ඕනේ. ඊළඟට මේ ආකෘතියේ තියෙන විශේෂතා කොයි වගේවද කියලා අපි බලමු. මේ ෂැනන් සහ වීවර් ආකෘතියේ විශේෂතා ගත්තොත් මේකත් රේඛීය ආකෘතියක්. මම මුලින්ම කිව්වා සංනිවේදනයට බලපාන බාධක පිළිබඳව මුල්වරට අවධානය යොමු කරලා තියෙන්නේ මේ ෂැනන් සහ වීවර් ආකෘතිය මගින්. ඊළඟට ප්‍රතිචාර ප්‍රතිපෝෂණය පිළිබඳව අවධානයක් යොමු කරලා නැහැ. ඊළඟට තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් සංනිවේදන ක්‍රියාවලිය විමසා බලලා තියෙනවා. එහෙම වෙන්නේ මේ ෂැනන් සහ වීවර් දෙන්න ගණිතඥයෝ දෙන්නෙක් හින්දා. ඊළඟට අපිට තියෙන අන්තිම ආකෘතිය නැත්තම් රේඛීය නොවන චක්‍රීය ආකෘතිය බලමු. ඔස්ගුඩ් රාම් ආකෘතිය. මේක ඉදිරිපත් කරන්නේ විල්බර් රාම් හා චාල්ස් ඔස්ගුඩ් කියන දෙන්නා 1954 දී මේ රාම් ඔස්ගුඩ් ආකෘතිය ඉදිරිපත් කරලා තියෙනවා. මේ ආකෘතියෙන් සංනිවේදන ක්‍රියාවලිය පිළිබඳ සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් තමයි මේක විග්‍රහ කරලා තියෙන්නේ. අපි යමු අපේ රාම් ඔස්ගුඩ් ආකෘතියට. රාම් ඔස්ගුඩ් ආකෘතිය පුතේ මේක චක්‍රීය ආකෘතියක්. බලන්න මේක පටන් ගන්නෙ ආකේතකරයක්. ආකේතකරයක් සංදේශයක් ලබා දෙනවා විකේතකරයට. විකේතකරයක අර්ථ නිරූපණය කරගෙන නැවතත් විකේතකරය ආකේතකරය බවට පත් කරලා ආයෙත් සංදේශයක් ලබා දෙනවා විකේතකරයට. විකේතකරය අර්ථ නිරූපණය කරලා ආකේතකරයට ලබා දෙනවා. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ සංනිවේදකයාට මෙතනදී හඳුන්වලා තියෙනවා ආකේතකරය කියලා. සංනිවේදකයා සංදේශයක් දෙනවා විකේතකරයට. අපි දන්නවා විකේතකරය කියන්නේ ග්‍රාහකයාට. ග්‍රාහකයාත් මොකද අර්ථ නිරූපණය කරගෙන ඊළඟට ග්‍රාහකයාත් වෙනවා සංනිවේදකයෙක්. ග්‍රාහකයා සංනිවේදකයෙක් කෙනෙක් හින්දා තමයි ආකේතකරය කියලා මෙතනදී හඳුන්වලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ ආකෘතිය හුවමාරු වෙන්නේ. මේ ආකෘතියේ විශේෂතා ගත්තොත් මෙය රේඛීය නොවන චක්‍රීය සංනිවේදන ආකෘතියක්.
සංනිවේදකයා සේම ග්‍රාහකයාද සංනිවේදනයට වැදගත් වෙන බව පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට ප්‍රතිචාර ප්‍රතිපෝෂණය පිළිබඳව පළමු වරට අධ්‍යයනය කරන ලද ආකෘතියත් මේ සාමොස්කුඩ් ආකෘතියයි. ඊළඟට සංනිවේදනය අඛණ්ඩ ක්‍රියාවලියක් බවට පත් කරලත් තියෙනවා. ඉතින් ඔන්න අපි අද දවසෙත් සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උසස් පෙළ අපේ පේපරේ අහන වැදගත් ලකුණු ගන්න පොයින්ට් එකක් තමයි මේ සංනිවේදන ආකෘති කියන්නේ. මේ සංනිවේදන ආකෘති පිළිබඳව අපි අද ඊටාමත්ම සරලව ගැඹුරු විදිහට ඔයාලට තේරෙන විදිහට අපි අද කතා කරා. ඉතින් මගේ වීඩියෝ එක බලලා ඔයාලා යම් දෙයක් ඉගෙන ගන්නවා නම් මේක තවත් කෙනෙකුට ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම 074 01 36 638 කියන නම්බරයට WhatsApp message එකක් හෝ අපි description එකේ දාලා තියෙන group link එකෙන් අපේ WhatsApp group එකට join වෙලා අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙලා අපි ඒකක් ගමු මීඩියා වලට. එහෙනම් ගිහිල්ලා ඉන්න සුබ දවසක් සියලු දෙනාටම ජය වේවා. අයිත් වීඩියෝ එකකින් අනිවාර්යෙන් හම්බෙමු.